Apple ඔන්න අන්තිමට යාලගේ එක ප්‍රොඩක්ට් එකට අර අනිත් සේරම් ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිසස් ගොඩක් ලොකු ගණන් වලින් ඉන්ක්‍රීස් කරලා තියෙනවා. මේකට ලොකුම හේතුව තමයි ඔයාලගේ ආසම දේ වෙන AI. මේ ප්‍රයිස් ඉන්ක්‍රීස් එකත් එක්ක අපි කතා කරපු $599 ට තිබුණු MacBook Neo එක $699ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේවා ලංකාවට එද්දි ටැක්ස් වගේ දේවල් එක්ක රුපියල් 50000ක් 60000ක් විතර වැඩි වෙවි. MacBook Pro එක $1699 ඉඳලා 1999 වෙනකන් වගේම මෙතන ලොකුම ප්‍රයිස් ඉන්ක්‍රීස් එක වෙලා තියෙන්නේ Mac Studios වලට. මෙතනදී Mac Studio M3 Ultra $3999ට තිබුණ එක දැන් 5300ක් වෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ වැඩි වෙච්ච ප්‍රයිස් ලිස්ට් එක. දැන් ඔයාලා බලනවා ඇති iPhone එකට මොකද උනේ කියලා. ඉතින් මේ වෙනකන් නම් iPhone එකේ ප්‍රයිස් චේන්ජ් වෙලා නැහැ. එහෙමයි කියලා සතුටු වෙන්න එපා. මොකද මේ ප්‍රයිස් වැඩි වෙන්න හේතුව RAM වගේම storage devices වල මේ ළඟදී ප්‍රයිස් වැඩි වෙච්ච එක. AI නිසා memory devices වලට තියෙන ඉල්ලුම එන්නම ගොඩක් වැඩි වෙනවා. සැප්තැම්බර් මාසේ iPhone 18 එක රිලීස් වෙන්න තියෙනවා. ඒක නිසා iPhone 18 එක රිලීස් වෙද්දි හරි ඊට කලින් හරි අනිවාර්යයෙන්ම iPhone වල prices වැඩි වෙයි. ඉතින් brand new product වල විතරක් නෙවෙයි refurbished product වලත් අනිවාර්යයෙන්ම prices වැඩි වෙයි. මේක Apple ල විතරක් කරපු දෙයක් නෙවෙයි. අනිත් companies මීට කලින් එයාලගේ prices වැඩි කරා. Apple ල මේක බලන් ඉඳලා බැරිම තැන තමයි මේ price increase කරලා තියෙන්නේ. මම මෙතන මේ prices ඩොලර් වලින් කිව්වට මේවා ලංකාවට එද්දි tax වගේ දේවල් එක්ක මේ prices මීට වඩා ලොකු ගණන් වලින් increase වෙවි.